අයිබෝවන් සියලු දෙනාම ස්කිල් බොක්ස් YouTube channel එකට ඉතා ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ. ඒ කියන්නේ TVC ආයතනයේ ලියාපදිංචි ආයතනයක් පුහුණු පාඨමාලාවක් කොහොමද වෙබ් අඩවියෙන් බලන්නේ කියන කාරණය. වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරනවා නම් ඔබ දන්නවා ඒ ආයතනය හා පාඨමාලාව තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචිය ලබන්න ඕනේ කියන කාරණය. අපි අද බලන්නේ ඒ වගේ ආයතනයක් පාඨමාලාවක් කොහොමද අපි වෙබ් අඩවිය ඔස්සේ බලන්නේ කියන එක. මේ අවධානය යොදිය යුතු කාරණා බොහොමයක් මෙහිදී වැදගත් වෙනවා. කාරණයක් තමයි ඔබ විදේශගත වෙන්න පාඨමාලාවක් හදාරන්න ඉන්නවා නම් මොන වෘත්තියටද විදේශගත වෙන්නේ මොන රටටද කියන එක වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කෙයාගිවර් කෙනෙක් විදිහට රට යන්න හිතාගෙන ඉන්නවා නම් රට අනුව NVQ මට්ටම වෙනස් වෙනවා. ඒ වගේම සුදුසුකම් වෙනස් වෙනවා. ඔබ ජපානයට යන්න ඉන්නවා නම් කෙයාගිවර් පාඨමාලාවක් පමණක් කරලා මදි. භාෂාව, ස්කිල් ටෙස්ට් එක වගේ දේවලුත් කරන්න වෙනවා. මොකද මේ දේවල් හරියට දන්නේ නැති වුනහම තමයි බොහෝ දෙනෙකුට ගැටලුවක් ඇති වෙන්නේ සහතිකයක් තියෙනවා අපිට විදේශගත වෙන්න විදිහක් නැහැ කියන කාරණය. දෙවෙනි කරුණ තමයි විදේශගත වෙන්න සහතිකයක් ඇටෙස්ට් කරන්න TVC ආයතනයට ආවහම ලියාපදිංචිය නැති පාඨමාලාවක් හෝ ආයතනයක් වුණොත් එම සහතිකය ඇටෙස්ට් කිරීම සිදු කරන්නේ නැහැ TVC ආයතනයෙන්. ඒ වගේම ඔබ පාඨමාලාව හදාරන කාලය තුල ඒ ආයතනය හෝ පාඨමාලාව ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ඒ ආයතනය නමින්ම සහ ඒ ආයතනය තුල ඔබ කරන පාඨමාලාව නමින්ම. ඒ වගේම ඔබට ව්‍යාජ සහතිකයක් ආයතනයක් නිකුත් කළොත් එහිදීත් ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳ වීඩියෝවක් මම කලින් කරලා තියෙනවා. කොහොමද ඔබ ආයතනයේ ලියාපදිංචි වෙලා ඉන්නවද නැද්ද කියන කාරණය බලා ගන්න. ඒ පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් ඒ වීඩියෝ එක ඔබට බලන්න පුළුවන්. අනිත් කරුණ තමයි යම් ආයතනයක් යම් දිස්ත්‍රික්කයක යම් පළාතක ලියාපදිංචි වෙලා ඉන්නවා නම් ඒ ආයතනය ලියාපදිංචි වෙච්ච ස්ථානයේ තමයි ඔබ පාඨමාලාව හැදෑරිය යුතු වන්නේ. ඔබ වෙනත් තැනක පාඨමාලාවක් හදාරනවා නම් ඒ ආයතනය ඒ අදාළ දිස්ත්‍රික්කයේත් ඒ පළාතේත් ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ඔබ විදේශගත වෙන්න තියෙන කෙටි කාලයක් නම් ඒ අනුවත් පාඨමාලාව ආයතනය තේරීම වෙනස් වෙනවා. උදාහරණයකට ඔබට විදේශගත වෙන්න තියෙන්නේ මාස 3ක් වගේ කෙටි කාලයක් නම් NVQ මට්ටමේ 4 පාඨමාලාවක් කිරීම කාලය ප්‍රමාණවත්ද කියන එක ගැටලුවක් වෙනවා. සමහර අවස්ථාවලදී ඔබේ අධ්‍යාපන සුදුසුකම වැදගත් වෙන අවස්ථාවක් තියෙනවා පාඨමාලාවක් ගැනීමේදී. උදාහරණයක් විදිහට අපිට ඩිප්ලෝමා පාඨමාලාවක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට මූලික සුදුසුකමක් නොමැති නම් මූලික සුදුසුකම සඳහා වෙනත් පාඨමාලාවක් හදාරීමෙන් අනතුරුව ඩිප්ලෝමා පාඨමාලාවට යෑමට අවස්ථාවක් තියෙනවා. ඒ පිළිබඳවත් ඔබ අවධානයෙන් සිටිය යුතුයි. ඒ අදාළ කාරණා සියල්ලක්ම ඒ අදාළ ආයතනයෙන් විමසීම වඩාත් වැදගත් වෙනවා. තවත් එක් කාරණයක් තමයි සමහර රටවල් වල විශේෂයෙන්ම ඉල්ලන සුදුසුකම්. ඒ කියන්නේ qualifications තියෙනවා. ඒ qualification එක මොන පාඨමාලාව තුලද තියෙන්නේ කියන එක පිළිබඳවත් අවධානයෙන් ඉන්න ඕන. ඒ පිළිබඳව වීඩියෝවක් මම ඉදිරි කාලය තුල ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි බලන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව වෙබ් අඩවියෙන් කොහොමද අපේ තොරතුරු බලාගන්නේ කියන එක. www.tvec.gov.lk කියන වෙබ් අඩවියේ හෝම් පේජ් එකේ පල්ලෙහාට යනකොට Information of Registered Training Institutions and Courses කියන ලින්ක් එකට ගියාම ආයතනය ලියාපදිංචි පාඨමාලා අනුව හා NVQ පාඨමාලා අනුව හොයාගන්න පුළුවන්. අපි මුලින්ම බලන්නේ ආයතනයක් හොයාගන්නේ කොහොමද කියලා. ආයතනයක් හොයාගන්න මේ සෑම තොරතුරක්ම දෙන්න අවශ්‍ය නැහැ. ආයතනයේ නමේ කොටසක් හෝ TVC ආයතනයේ ලියාපදිංචි අංකය දන්නවා නම් ඒ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. වඩාත් වැදගත් වෙන කරුණ තමයි active status කියන එක. මෙතන all කියලා දුන්නොත් සෑම ආයතනයක්ම ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ දැනට ලියාපදිංචි අවසාන වුණු ආයතන, తాවකාලිකව ලියාපදිංචි අත්හිට වූ ආයතන,
මේ වන විට වසා දමා ඇති ආයතන හා ලියාපදිංචිය අවලංගු කළ ආයතන ආදී සියල්ලක්ම. අපිට ඕනර්ෂිප් කියන කොටසින් බලා ගන්න පුළුවන් මේ ආයතනය රජයේ ආයතනයක්ද, non government organisation එකක්ද, නැත්නම් පෞද්ගලික ආයතනයක්ද, නැත්නම් චැරිටි ආයතනයක්ද කියන එකත් බලා ගන්න පුළුවන්. ඊළඟට ආයතනයේ නම ඇතුළත් කිරීමේදී කෙටි නම් වලින් ඇති තොරතුරු, ඒ කියන්නේ අකුරු භාවිත කළොත් ආයතනය බලා ගන්න විදිහක් නැහැ. මොකද බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ තියෙන නමින් තමයි ආයතනයක් TVEC ආයතනය ලියාපදිංචි කරන්නේ. රෙජිස්ට්‍රේෂන් නම්බර් කියන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක නෙවෙයි, TVEC ආයතනය මගින් ලබා දෙන අංකය. අපි ඉදිරියේදී බලමු ඒක කොයි විදිහේ අංකයක්ද කියන එක. අපි දැන් උදාහරණයක් විදිහට ඔබ ඉන්න පළාත අනුව කොහොමද ආයතනයක පාඨමාලාවක් බලාගන්නේ කියලා දැනගනිමු. මම මුලින්ම බස්නාහිර පළාතේ ආයතනයකට යන කෙනෙකුට ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ආයතන බලනවා නම් කිසිම තොරතුරක් දන්නේ නැත්නම් ඒ දෙක පමණක් සිලෙක්ට් කරලා බලන්නත් පුළුවන්. DS ඩිවිෂන් එක දුන්නොත් අපිට ළඟම තියෙන ආයතනය බලා ගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒ ආයතනවල අපිට කරන්න ඕනි පාඨමාලාව නැති වෙන්න පුළුවන්. දැන් මම all කියලා සිලෙක්ට් කළ නිසා ඔබට පේනවා ඇති වසා ඇති ආයතන ලියාපදිංචිය අවසන් වුණු ආයතනක් තියෙනවා. නමුත් ඔබට බලා ගන්න පුළුවන් ලියාපදිංචිය අවසන් වුණාට නැවත ලියාපදිංචියට අයදුම් කරලා තියෙනවා කියලත් අවසාන තීරුවේ. කලින් සඳහන් කළා වගේ P අංකයකින් පටන් ගන්න මෙන්න මේ වගේ අංකයක් තමයි TVEC රෙජිස්ට්‍රේෂන් අංකය. රෙජිස්ට්‍රේෂන් අංකය උඩ ක්ලික් කළාම බලා ගන්න පුළුවන් ලියාපදිංචි පාඨමාලා සහ ප්‍රතිතනය කරන ලද පාඨමාලා. උදාහරණයක් විදිහට මම මුලින්ම තියෙන ආයතනය මෙහිදී ක්ලික් කරනවා. නමුත් ඔබ මතක තබා ගත යුතුයි මෙහිදී කිසිම හේතුවක් මත කිසිම ආයතනයකට වැඩි අවධානයක් යොමු නොකරන බව. මෙහිදී ඔබට ආයතනයේ සියලු විස්තර බලා ගන්න පුළුවන්. එහිදී වඩා සැලකිල්ලක් දැක්විය යුතු කාරණයක් තමයි මේ ආයතනය කොහෙද තියෙන්නේ කියන එක. ඒ වගේම මේ ලියාපදිංචිය වළංගු වන කාල සීමාව. මොකද ඒකට හේතුව තමයි මේ ලියාපදිංචි ආයතනය පවත්න ස්ථානය තමයි ඔබ පාඨමාලාව සිදු කරන්න ඕනි. ආයතනයේ සියලු විස්තර වගේම පාඨමාලාව පූර්ණ කාලීනද අර්ධ කාලීනද කියන එකත් ඉන්පසුව NVQ ලබා දෙන පාඨමාලාත් පහතින් බලා ගන්න පුළුවන්. ඒ වගේම NVQ මට්ටමත්. රැකියාවක් කරන කෙනෙක් නම් අර්ධ කාලීන පාඨමාලාවක් නම් බලා ගන්න ඕන. එයත් මෙහිදී ඔබට බලා ගන්න හැකියාව තියෙනවා. දැන් අපි බලමු ලියාපදිංචි පාඨමාලා අනුව කොහොමද සර්ච් කරන්න කියලා. මෙය NVQ හෝ non NVQ පාඨමාලා විය හැකියි. මෙහිදී ඔබ ඉන්න පළාත අනුව දිස්ත්‍රික්කය අනුව පාඨමාලා තෝරාගත හැකියි. පිට ඔටෝමොබයිල් අංශයේ පාඨමාලාවක් නම් කරන්න අවශ්‍ය වෙන්නේ ඔටෝමොබයිල් කියලා සර්ච් කරන්නත් පුළුවනි. එතකොට ඔබට බලා ගන්න පුළුවන් විවිධ වර්ගයේ පාඨමාලා. ඔටෝමොබයිල් මැකෑනික්, ඔටෝමොබයිල් ටෙක්නීෂියන්, ඔටෝමොබයිල් ටින්කර්, ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන් ආදී විවිධ පාඨමාලා බලා ගන්න පුළුවන්. මෙහිදී ඔබට අවශ්‍ය පාඨමාලාව ඔබට සිලෙක්ට් කරලා ඒ තියෙන ආයතනය, NVQ මට්ටම, NVQ නොවන පාඨමාලාවක්ද යන වග සියල්ල බලා ගන්න පුළුවන්. ඊළඟට NVQ පාඨමාලාවක් කිරීමට ඔබට අවශ්‍ය නම් NVQ courses accredited කියන යටතේ ඔබට බලා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ඔටෝමොබයිල් ගත්තොත් එය සර්ච් කරලා ඔබට බලා ගන්න පුළුවන් පාඨමාලාව, NVQ මට්ටම, ආයතනය, ආයතනයේ ලිපිනය, දුරකථන අංකය සහ දිස්ත්‍රික්කය. එහිදී ඔබට වැඩි විස්තර බලා ගන්න පුළුවන් පාඨමාලාව උඩ ක්ලික් කිරීමෙන් අනතුරුව ඒ අදාළ පාඨමාලා සියල්ලම වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. එසේනම් මේ වගේ තොරතුරු ඔබට ඉදිරියේදීත් මම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.